හයි කොහොමද ඔයාලට? ඉතින් අද මං ගේන්නේ අපි පින්නවල ගියපු විදිය මෙතනින් තමයි අපි ටිකට් ගත්තේ. ඊට පස්සේ අපි ගියා අලි නාවන විදිය බලන්න. ඉතින් යාලා නාලා ඉවරයි අපි අතේ 11 විතර වුණා. ඉතින් බලන්නකෝ මෙතන දඟයෙක් හිටියා. එයාගේ වැඩේ නට නාන එක. ඊට පස්සේ අපි අලි නාවන එක බලලා තමයි ඇතුළට ගියේ. ඉතින් මෙන්න මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මෙහෙම ගිහින් මෙතනින් ගාඩන් එකක් තියෙනවා. ඒ ගාඩන් එක බලලා අපිට පුළුවන් ඇතුලේ කියන්නේ ඊට පස්සේ දැන් මේගොල්ලෝ නාවලා මේ ගේනවා. ගෙනල්ලා මේගොල්ලෝව අර මේ එලිමහන් පිට්ටනියකට වගේ දානවා. ඊට පස්සේ ඇතුලේ ගාල් කරනවා. ඇතුලේ ගාල් කරන්නේ හවස 4:00 පස්සේ තමයි අපිට මේ පැත්තට යනවා නම් යන්න පුළුවන්. නැත්තම් මේ නාවලා 12න් ගෙනාපු තුල ඉඳන්ම ඒගොල්ලෝ ඉන්නේ පිට්ටනිය. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට දැන් මම යද්දි මම ඇත්තටම හිතන් හිටියේ කිරි දෙන්නත් පුළුවන් කියලා. දැන් මම ඇහුවා මේ කිරි දෙන්න තරමේ පැටවු නැහැ. ඒක නිසා දැන්ට ඒක නැහැ. හැබැයි මෙහෙම පළතුරු අපිට දෙන්න පුළුවන්. මේක ප්ලේට් එක 590ක් වෙනවා. මේගොල්ලෝ අර ෂිෆ්ට් එකට වගේ අලි මාරු කර මෙතනට දානවා. ඔයාලට මේගොල්ලන්ට පළතුරු කවන්නත් පුළුවන්. මෙතන එකම එක්කෙනෙක් ඉන්නවා දෙතුන් සැරේම ඉල්ලනවා අනිත් අයට දෙන්නේ නැහැ. මේ හොඬු වල දදා මේ අනිත් අයගේව තුදුර ගන්න try කරනවා. තව චූටි පැටියෙකුත් හිටියා එතන. ඉතින් හරිම ෂෝක් මං අල්ලලා බැලුවා ඒගොල්ලෝගේ හොඬ වැල් හොඳද මාර ගොරෝසුයි. හැබැයි පිරිසිදුයි යාලා. මේ මාරම ගොරෝසුයි. දැන් පේනවනේ අරයා මේ ඉල්ලනවා. අනිත් අයට දෙන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ ඒගොල්ලන්ව අයින් කරලා වෙන කට්ටියක්ව දැම්මා එතනට. ඒ කියන්නේ ඒ කට්ටිය වයින් කරලා නාවලගෙන ආපු තව ටික දෙනෙක්ව දැම්මා. ඉතින් අද මම ඇවිල්ලා තින්නේ පින්නවල අලි අනාථාගාරයට. ඉතින් මේක උදේ 10ට තමයි අලි නාවන්න ගෙනියන්නේ. 12ට තමයි ඒගොල්ලෝ නාවලා ගේන්නේ. මේ පේනවනේ අලි රංචුම නාවලා ගේන ගමන් දැන් මෙතනින් එහා පිට්ටනියක් වගේ තියෙනවා. වැඩක් නෑ නාවලා ගෙනාවට බලන්නකෝ. ඉතින් මඩ ඉහ ගන්නවා මේ ඇඟට. පිට්ටනියක් තියෙනවා. ඒකට දානවා. හවස 4:00 වෙනකන් ඒගොල්ලෝ ඉන්නේ එතන. අපි යන දවසේ නම් ගොඩක් වැස්සා. සැරෙන් සැරේට වැස්සා. බලන්නකෝ කට්ටියම යන විදිය. ඊට පස්සේ මෙයාලා කනවා එතන. ඒ කියන්නේ ඒගොල්ලන්ට කන්න දෙනවා. ඊට පස්සේ මේ පිට අතුල්ලන කට්ටිය ගල්වල එහෙම ඊට පස්සේ කකුල් අතුල්ල ගන්නවා. කහන විදිහකුත් නැහැ නේ. ඊට පස්සේ යාළුවනේ අපි ආව පින්නවල සූ එකට. ඒ ළඟමයි තියෙන මීටර 200ක් වගේ. ඉතින් මේක අලුතෙන් දාපු සූ එකක්. හරිම ලස්සනයි. ඇත්තටම ගොඩක් ඉඩ කඩ තියෙනවා. මේකටත් ප්‍රයිස් එක වෙන්නේ එක්කෙනෙක්ට රුපියල් 295යි. මේ බලන්න කිඹුලෙක් ඉන්නවා. එයා දැන් මම පාලමේ යද්දී මාත් එක්කම එනවා. ඊට පස්සේ මේ පේනවනේ මෙයාගේ දාංගලේ. දාර ව්‍යාග්‍රය හිටියා. කොච්චර කතා කරත් අපි ගණන් ගන්නෙවත් නැහැ. වලහෙකුත් හිටියා. හැබැයි ආ පේන්නේ නැහැ. එයා ඇතුලේ බෙනයක් හද හිටියේ. මේ පේනව නේද? පෝනියෝ. ඊට පස්සේ ආවලුනේ මම දැක්ක මෙන්න මෙතන මුව පැටියෙක් ඉන්නවා. එයා ඔක්කොගෙම මුව ඉන්න තැනින් වෙන් වෙලා මෙන්න මෙතනට තනියෙන් කකා ඉන්නවා. ඊට පස්සේ මේ ලිමර් එක්කෙනෙක් ඉන්න උඩ බලන්නකො නැට්ටේ දිග ලස්සනයි. හැබැයි වෙලාවකට මට දුකක් හිතෙනවා. ඒගොල්ලෝ අර කැලේ ඉන්න ඕන කට්ටියනේ තියෙන නිදහසේ මෙහෙම කූඩු කරලා ඉද්දි. පේනව නේද උඩට වෙලා බලන් ඉන්න උතන. මෙතන අපි කිඹුල්ලු බලපු තැන මෙහෙම පොඩි කෞතුකාගාරයක් වගේ තියෙනවා. එයාලගේ ඉන්න වර්ග එයාලා ගැන දැනගන්න ඔයාලට පුළුවන්. ඒවා හිම කියවලා. මෙන්න මෙයාලා නම් දාගෙන කෝටු කෑල්ල ටිකක් කන ගමන් තමයි හිටියේ. ඉතින් මේක ඉවර වෙලා මං ආස දෙයක් තිබ්බා. ඒකත් මං ගත්තා. ඉතින් අද මගේ vlog එක ඉවරයි. bye.